හොඳ සුවඳක් එන්නේ. ඒ කියන්නේ උදේ කෑම හදන්න පටන් අරගෙන. කොහොමද පුංචි පෝනියා කන කඩන් ගියයි? ඔය කෝඩාරන් අසට යන්නේ කන්න මොනාරු හොයාගන්න. කරදර නොකර මෙතනින් යනවා කන කඩන්. තනකොළ කෑවනම් ඉවරයිනේ. ඕක වැඩි. මොකක්ද ඒ කරේ? අනේ මොකද උනේ? කන කඩන්. ඇතුළට එන්න යකාරී. බලන්නකෝ අර විශේෂකාර බලු පැටි ඇවිල්ලා අපේ පූජනීය දුම් පයිප්පේ කඩලා දැම්මනේ. අපි මේ පූජනීය දුම් පයිප්පේ හදන්නේ පූජනීය රතු පාෂාණයකින්. මේ දුම් පයිප්පේ නැතුව මට අපේ පූජනීය ආත්මයන් කැඳවන්න බෑ. මේක ඒ වැඩේට අවශ්‍යමයි. අපිට ආත්මයන් කැඳවන්න බැරි වුණොත් පූජාව අසම්පූර්ණ වෙනවා. එතකොට කුළුහරක් මේ මිටියාවතට එන්නේ නැහැ. ඒ කියන්නේ අපට දඩේමක් නැති වෙනවා. එතකොට මුළු ගෝත්‍රයටම කෑම නැහැ. තව දවස් 3කින් පූජාව තියන්නම ඕනේ. ඊට කලින් දුම් පයිප්පය හදාගන්නම ඕනේ. මයි පුතේ වැඩි හිටියෝ කියපු දේ ඇහුණනේ. දැන් ඔයා ගිහින් මේක හදන්න පූජනීය පාෂාණයක් ගේන්න. ඒක මට ගෞරවයක් තාත්තා. මේක හරිම අසීරු ගමනක්. හදවතට දැනෙන දේ කරන්න. එතකොට කරන්න අවශ්‍ය දේ තේරුම් මෙන්න යකාරි මං ඔයාලට ගෙනියන කැම ටිකක් හැදුවා. ඒක හොඳයි. බය වෙන්න එපා මම පරිස්සම් වෙන්නම්. ගිහින් එන්නම්. පරිස්සමෙන්. යන්න යකාරී. ශ්‍රේෂ්ඨ රාජාලිය ඔබ ආරක්ෂා කරයි. යකාරී පූජකතුමා මට කියපු විදිහටම හැම දෙයක්ම කරනවා. මේ ශ්‍රේෂ්ඨ රාජාලිය නේද? ඔව් යකාරී. ඔබේ ආරක්ෂාවට මම ඉන්නවා. ඒත් මේ දේ ඔබට තනිවමයි කරන්න වෙන්නේ. අපි දිගටම ඉස්සරහට යනවද යකාරී? ඔයාලට මහන්සි නැද්ද? අපි දැන් ගොඩක් වෙලා ආවනේ. ටිකක් විවේක ගමු. මට දැනෙනවා කවුරු හරි බලාගෙන ඉන්නවා කියලා. මම නම් එහෙම මොනවත් දැක්කේ නැහැ. අනේ මට හරි බඩගිනි. මටත් කෑම ටිකක් දෙන්නවද? අනේ යකාරී ඔය කෑම ටික වාට තියාගන්න. මුළු ගමනටම තියෙන ඔය ටික විතරයි නේද? ඒත් අසරණයෙක්ට නොදී බෑනේ. කොහොමද? මගේ නම යකාරි. මේක ඔයාට. දවස් ගානකින් බඩ පිරෙන්න කෑවේ. ඔයා වෙනුවෙන් මම පොඩි ගීතයක් ගයන්නම්. ඒක හරිම ලස්සනයි. මම ඒකට කැමතියි. බඩගිනි වෙලාවට සින්දුවලින් බඩ පිරෙන්නේ නැහැ. ඒත් ඔයා කලේ හොඳ වැඩක්. යකාරි වාට ඔය සින්දුව ඇති වෙන්නේ නැද්ද? දැක්කද පුංචි පෝනියා? ශ්‍රේෂ්ඨ රාජාලිය ඇවිත්. එයාගේ බසින් නේද? මට හිතෙන්නේ එහෙම කරන්න. ඒත් අපි ඉක්මනට මේ වැඩේ කරන්න ඕන නේද? ඇත්ත. ඒත් හදවත කියන දේ කරන්න කිව්වනේ. මට හිතෙන්නේ මේ පැත්තට ගිහින් බලන්න ඕනේ කියලා. ඒත් ඉතින් රෑ වෙන්න කලින් ගෙදර යන්න නම් අපි ඉක්මනට වැඩේ ඉවර කරගන්න ඕන නේද? වැඩි වෙලා යන්නේ. නවත්තන්න. ඔයාට තුවාල වෙයි. සතුත් එක්ක කතා කරන්න පුළුවන්ද? ඒක ශ්‍රේෂ්ඨ රාජාලියගෙන් ලැබුණ තෑග්ගක්. මගේ නම යකාරි. මගේ ළඟට එන්න නම් එපා. ඔයා හදන්නේ මාව අල්ලගෙන යන්න නේද? පස්සට වෙන්න එයා කේන්තියෙන් ඉන්නේ. ඒකට හේතුවක් තියෙනවා. මම මේ හදන්නේ මගේ යාළුවව බේර ගන්න. ඒත් මේ ගල පෙරලන්න බෑ. එයාලා මේක පිටිපස්සේ ඉර වෙලා. ඒකනේ. ඒ දින ගුහාව ඇතුළේ තිබිච්ච පාසෙ කන්නයි ගියේ. එකපාරටම උඩින් ගල පහළට පෙරළුණා. බෑ. හෙලවෙන්නවත් නෑ. ලීයක් තිබුණා නම් හරි. තියෙන තැනක් ඔයා දන්නවද? ඒකට ඉතින් කැලේට යන්න ඕනේ. මේකෙන් නම් හරියයි. ඉක්මනට එළියට ගන්න. අය වෙන්න එපා. මේ දෙන්න ඔයාලව එළියට අරගනි. අපි
වැස්සට පස්සේ කැලෑව ලස්සන වෙලා. ලස්සන වගේම වතුර පිරීලා. ඒක ඇත්ත. අපේ ගඟත් ලස්සන වෙලා. හිතා ගන්නත් බෑ. අද දවස හරිම නිස්කලංක. ඔය මඩ ගන්න ටිකක් ඉක්මන් කරලා අඩිය තියනවා. මේක ඉවරයක් කරමු. දවසම මෙතෙන්ට වෙලා ඉන්න බෑනේ. නිස්කලංක දවසක් කිව්වනේ. ඔය අත්ත උඩින් දානවා. ඒක උඩින් ඔය ගලකුත් තියනවා. මේ පැත්තෙන් තව මඩ ටිකක් එකතු කරනවා. ඔයාලා බරටම වැඩ වගේ. මොකද මේ? මේකනේ අකාරි ගම් වතුරට අපේ බැම්ම කැඩුනා. ස්තුතියි. අනේ හරිම අපරාධයක් නේ. ඒක තමයි. වතුර තව අඩු වෙලා ගියොත් එහෙම අපේ ගුහාවට යන දොර එළියට මතු වෙනවා. ගුහා ඇතුලේ තමයි කෑම තියෙන්නේ. ඔයාලගේ ගුහාව ඇතුළට යන දොර වතුර යටද තියෙන්නේ? විකාර. එතකොට අපිට ආරක්ෂාවයිනේ. ඒ වගේම අපි කැම ටිකත් ආරක්ෂා වෙනවා. මේ ඔතෙන්ට වෙලා කතා කර ඉන්නේ. ඇවිත් උදව් කරන්න. හරි අපි උදව් කරන්නම්. බලන්න පුංචි පොඩියා. ඔන්න මම දැන් ගෝනෙක් වගේනේ. පුංචා ඔයා මේකක් තියනවද? අපිට වැඩි කාලෙකුත් නෑ. බැම්ම හදා ගන්නකම් විතරයි සුද්ද මෙහි ඉන්නේ. ඊට පස්සේ ආ යන්න ඕනේ. යන්න? කොහේ යන්නද? යන්නේ එයාගේම බැම්මක් හදා ගන්න. ඊට පස්සේ එයාගේම පවුලක් හදා ගන්නවා. ඔය කියනකොටම එන්නේ. ඕනේ නම් එයාගෙන් අහලා බලන්න. අකාරි. ළමයා ටිකක් ඉක්මන් කරලා වැඩ කරන්න. උදව්වක් ඕනේද? එපා මට මේක පුළුවන්. පේට එන්න ඉක්මනට එන්න මේ බලන්න. අපි ඊයේ හදපු කෑල්ලත් කවුරු හරි කඩලා දාලා ගිහිල්ලා. සැඩපාර නිසා වුණා වෙන්න බෑ. මේ දවස්වල වතුරත් අඩුයිනේ. මං හිතන්නේ අර තඩි වලහා ඇවිල්ලා කකුලෙන් ගහන්න ඇති. නැත්තම් ගෝන ලොකු අන්දකෙන් අනින්න නැති. එයා වතුර බොන්න මෙතනට එනවනේ. නැත්තම් අර කරදරකාර රැකුල්ලා වෙන්න ඇති. එයාලට ඕන හැමතිස්සෙම විනෝද වෙන්නනේ. දැන් කීප සැරයක්ම මේම සිද්ධ වුණානේ. මට හිතෙන්නේ මේක කවුරු හරි හිතලම කරන දෙයක් කියලා. මේ අහනවා. මේ සෙල්ලම් වෙනතර කරගන්නවා. නැත්තම් මේ සේරම කැඩලා බිඳලා යයි. මොකෝ අපිට බනින්නේ? අපි වැරද්දක් කරේ නෑනේ. එයාලා නෙමෙයි කරන්න ඇත්තේ. ඔයා හරි. කලබල වෙන්න එපා. සාක්ෂි නැතුව එයාලට දොස් කියන්න බෑනේ. මේක වුණ විදිය මං හොයා ගන්නවා. මට ඒක පුළුවන්. ප්‍රශ්නකදී කලබල නැවි කල්පනා කරන එක තමයි හොඳම දේ. අපිට යව විශ්වාසයි. ඔයා ඉතින් හැමදාම අපිට උදව් කරනවානේ. ඕකටත් අද මම මෙතන මුර කරනවා. මාත් එක්ක නොයකාරි. අපි වැරදිනේ. මං ඒක ඔප්පු කරනවා. මේ මාත් ඉන්න දෙයකාරි. විකාර කතා කියවන්න නැතුව ඉන්න. යකයට කරදර කරන්න එපා. එයා කරදරයක් නෙමෙයි. ඒ නිසා ආවට කමක් නෑ. අනික ඉතින් යා මේ පැත්ත ගැන දන්නවනේ. අනිත් හැමෝම ඇවිල්ලා ආයෙත් වැඩ පටන් ගන්න. ඉක්මන් කරන්න. සමන්න. මොනවා ලස්සඩිද? මේ නරියඩි. නරියෙක්ගේ නම වෙන්න බෑ. මම හිතන්නේ ඉස්තේවෙක්ගේද කොයිද? නෑ මේක ලීනිකුගේ අඩි සලකුණක්. කෝ බලන්න. බීව කෙනෙකුයි රකුන් කෙනෙකුයි. ඔයාලගම අඩිනේ. අපිට පාර පෙන්වන්න ආපු දෙන්න පුදුම දෙන්නෙක් තමයි. මේ තියෙන්නේ වලහෙක්ගේ අඩි. මේවා අලුත්. එයා ළඟම ඇති. තරහ ගන්න එපා. කොහොමද ඉතින් ඔයාට? අද ලස්සන දවසක් නේද?
මං අහන්න හිටියේ හරි. වැරදිලා හරි ඔයාගේ අතින් බීවර්ලගේ බැම්මෙන් ටිකක්වත් කැඩුනද? මම මොන එකටද ඒ බැම්ම කඩලා දාන්නේ? ඒක නිසා මට මාළු අල්ලන්නත් ලේසි වෙනවා. ඒ වාසිය නැති කරගන්න මං කැමති නෑ. ඒක ඉක්මනට හදනවා නම් මටත් හොඳයි. මෙයා නම් නෙමෙයි ඒක විශ්වාසයි. මටත් කලින්ම ඕකමනේ හිතුනේ. මාත් ඒකමනේ කිව්වේ. ඇයි ඉතින් සද්දෙට කිව්වේ නැත්තේ? අපිට නම් ඇහුන්නේ නෑනේ. මේ දිය බල්ලන්ගේ අඩි. අර තියෙන්නේ හාවන්ගේ අඩි. මේ පොඩි ඒව ගෙම්බන්ගේ. වැඩිපුරම තියෙන්නේ බීවර්ලගේ අඩි. හැමතැනම එක එක જાති අඩිනේ. අපි දැන් කොහොමද හරි හොරාම හොයාගන්නේ? අර පන්දරස්සේ කවුරු හරි ඉන්නවා. ඔය දෙන්න මොකද මේ බිම බඩගාගෙන යන්නේ? ඒකෙන් වැඩක් නෑ. ඊයේ හවස ඔයා කොහෙද හිටියේ? එතකොට සති දෙකකට කලින් කොහෙද හිටියේ? ඒකක් කියන්න. මේකනේ ප්‍රශ්නේ. කවුරු හරි බීවර්ලගේ බැම්ම කඩලා. එහෙම දෙයක් කළේ නෑ. අනිත් එක ඒ වගේ වැඩක් කරන්න ඉතින් මොලේ නැති කෙනෙක්. ඔය බැම්මෙන් හැමෝටම වාසි තියෙනවා. අපිට බොන්න වතුර ලැබෙනවා. පළස්සුන්ට කෑම, කුරුල්ලන්ට නාන්න තැන. ඒ බැම්ම මේ කැලෑවේ හැම සතෙක්ටම ප්‍රයෝජනවත් වෙනවා. ඒක ඇත්ත තමයි. ඒක ඇත්ත. බැම්ම කඩන එකෙන් වාසියක් වෙන්නේ කාටද කියලා හොයාගන්න ඕනේ. ඔව් හරි. ඔයා කියපු කතාව හරියටම හරි. ඒක ඇත්ත. මමත් ඌකමයි හිතේ. මේව කරන්න හේතුවක් තියෙන්න ඕනේ. බීවර්ලා එක්ක තරහ කවුරු හරි ඉන්නවද? නෑ හැමෝම තරහයි. ඒ කියන්නේ මමත් තරහයි. මොකද? එතකොට උල්වරීන් නැත්තම් පූමා? උල්වරීන්? මම පූමා? මාරි මේ ඔයාලා දෙයන්නකෝ මම තව අඩිසලකුණු ටිකක් තියෙන හොයලෙන්න. නෑ ඔයා මෙයාලා එක්ක යන්න. මම ගිහින් අඩිසලකුණු හොයන්නම්. මෙතන අඩිසලකුණු තියෙනවා. අම්මනකෝ යන්නකෝ බලන්න. නවත්තන්න. ඔයාලා අඩිසලකුණු උඩ ඇවිදින්නේ. මොකක්ද ඒ කරපු වැඩේ? ඔයාලා ඔක්කොම ටික වකලා දැම්මනේ. මම තව අඩිසලකුණු හොයාගන්න බලන්න. හැබැයි කරදර කරන්න නම් එපා. යකාරි ඉක්මනට එන්න. ආයෙමත් කෑ ගහනවා. ඔයාලා මේක දැක්කද? මේක තමයි මම කලින් අහුලලා දුන්න කෝටුව. මට තේරුණා. බැම්ම කඩපු කෙනා එතනින් ගන්න දේවල් මෙතන තමයි ගෙනත් තියන්නේ. ඔව්. ඒක කරන්න නැත්තේ බීවර්ලා විවේක ගන්න අතරේ. මේ වෙලාවෙත් එයාලා හැමෝම විවේක ගන්නවා. අපිට පුළුවන් වේයාව අල්ලගන්න. එහෙමනම් ඉතින් එයාලා විවේක ගන්න වෙලාවේ අපි හැංගිලා බලන් ඉමු. කොහොමද සුද්දා? ඔයාට වැඩිපුර මහන්සියයි කියලා මට දැන් තේරෙනවා. මම මොකත් කරේ නෑනේ. වුණා. හරි ඔයා මොකද්ද නොකලේ? මං ඇත්තම කියන්න. මම තමයි මේ හැම දෙයක්ම කළේ. සමා වෙන්න. ඒක වැරදි කියලා මං දන්නවා. මගේ කතාවත් අහන්නකෝ. එතකොට ඔයාට තේරෙයි.
මට පවුලේව අතහැරලා යන්න බෑ. මට බය හිතෙනවා. ඉතින් බැම්ම හදලා ඉවර වෙන්නේ නැත්තම් මට මේ ඉන්න පුළුවන්. ඒ වුණාට හැමදාම මේ වැඩේ කරන්න බෑනේ. මොකද බෑ කියන්නේ? මේ බැම්ම හුඟක් අයට ප්‍රයෝජනවත් වෙනවා. ඔයාට බැම්මක් හදාගන්න ලස්සන තැනක් ලැබෙයි. මම හිතන්නේ එහෙම තැනක් මම දන්නවා. යකාරි හරි අනේ යකාරි කොහෙ ගිහිල්ලාද මන්ද මෙයා ඔයාට පුළුවන් මෙතන බැම්මක් හදාගන්න. පවුලේ අයත් ළඟමනේ ඉන්නේ. ඒක තමයි. මගේ ගුවාව මේ පැත්තෙන් හදා ගන්නවා. ස්තුතියි අකාරි. ලස්සන තැනක් හොයලා දුන්නේ. දැන් නම් ඉතින් මට මෙතෙන්ට එනකන් ඉවසිල්ලක් නැහැ. හරි අපි ආපහු බැම්ම ළඟට යමු. පවුලේ අයට කියන්නත් ඕනනේ. හරි සේරම වැඩ ඉවරයි. උදව් කරාට ස්තුතියි අකාරි. මේ කරදරේ මෙතනින් ඉවර වුණොත් හොඳයි. කිසි දෙයකට බය වෙන්න එපා. දැන් හැම ප්‍රශ්නයක්ම මම ඉවරයි. එහෙනම් දැන් යන්නම්. ඔයාට සුබ පතනවා. අපිව බලලා යන්න ආයෙත් එන්න. දැන් ඉතින් අදින් පස්සේ බැම්මට කිසිම හානියක් වෙන එකක් නැහැ. මාත් එහෙම හිතනවා. හැබැයි ඒක කරපු කෙනා දැනගන්න තිබුණා නම් හොඳයි. මම හිතුවේ මෙයා කරේ නෑ මෙන්න මෙයා ඒ හොරගෙනිය දුවන්න එපා ඔන්න මම හිතුවද මගෙන් බේරෙන්න තමයි කරන්නේ නැත්තේ දැක්කද පුංචි පෝනියා? වෙනසකට බය වෙන්න ඕනේ නෑ කියලා තේරුම් ගත්තාම ප්‍රශ්නේ ඉවරයි. හැබැයි හැමෝම මේක තේරුම් ගන්න.